මේ වීඩියෝ එකෙන් බලන්නේ කොහොමද පේජ් එක හරහා අපි ස්ටොක් මැනේජ්මන්ට් එකක් කරගන්නේ කියලා. ස්ටොක් එකත් මේ පැත්තේ වම් පැත්තේ සයිඩ් බාර් එකේ තියෙන ස්ටොක් කියලා. එතනට ගියාම ඔයාලා දැනට දාලා තියෙන ස්ටොක් එක පෙන්නනවා. හිස් නම් එතකොට හිස් විදියට තමයි තියෙන්නේ. මුලින්ම මෙතනින් ඇඩ් ස්ටොක් කියන තැනින් අපිට අයිටම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අපි කිව්වොත් අපි ABC item කියලා SKU කියන්නේ බාකෝඩ් එකක් හරි ඒකට අර යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන දෙයක්. ඒක ඔප්ෂනල් දෙයක්. ඒක දැම්මත් එකයි නැතත් එකයි. අපි නිකන් ID එකක් වගේ. එතකොට එකක් දාලා අපි දැන්ට අපි ගාව තියෙන ක්වොන්ටිටි එක දානවා 50යි කියලා. එතකොට ඒක ස්ටොක් ඉන් එකක්. ඒක අපිට කැමති නම් යුනිට් කොස්ට් එකක් දාන්න පුළුවන්. අපි කියමු 50යි විකුණන්නේ 60ට. කැමති නම් නෝට් එකක් දාලා සේව් කරන්න පුළුවන්. ඒක සේව් කරාම උඩට වැටෙනවා ඒක මේ ABC ආකාරාදී පිළිවෙලට තියෙන්නේ මෙතන. මේ ඔව් ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් ඉක්මනට ක්වොන්ටිටි එක චේන්ජ් කරගන්න. නැත්තම් මේ මෙතනට ගිහිල්ලා පුළුවන් අපිට ස්ටොක් අවුට් එකක්ද ඉන් එකක්ද කියලා ක්වොන්ටිටි එක චේන්ජ් කරගන්න. අපි දැන් කියමු 50න් මේ 5ක් ගියා කියලා. එතකොට මෙතන 5 දැම්මා මයිනස් එක එවුවා. එතකොට මෙතන 45 වෙනවා. අපි තව 10ක් ආවොත් 10 දැම්මා ප්ලස් එවුවා. එතකොට එතන 55ක් වෙනවා. නැත්නම් එකක් ගියා නම් කෙලින්ම එක ජෙනරේට් වෙන ඔටෝම එකක් තියෙනවා. එකක් අඩු කරාම එතනින් යනවා. මෙතනින් කරන්නේ මේකට ගියා ස්ටොක් 10ක් දැම්මා. ස්ටොක් ඉන් කියන එක නම් ඒ කියන්නේ ස්ටොක් එකට ඇඩ් වෙනවා. අවුට් කියන්නේ ස්ටොක් එකකින් යනවා. සේව් කරාම මේ ඒත් අර විදිහටම තමයි වැඩි වෙනවා. ඒ හැම එකටම හිස්ටරි එකක් තියෙන හැම අයිටම් එකටම හිස්ටරි එකක් තියෙනවා. දැන් මේ අපි ස්ටොක් ඉන් 50ක් දැම්මා මුලින්ම ඊට පස්සේ 50ක් අඩු වුණා 10ක් දැම්මා. එකක් අඩු වුණා ආයෙ 10ක් වැඩි වුණා. එතකොට එහෙම හිස්ටරි එකකුත් තියෙනවා මේකේ. ස්ටොක් චේන්ජ් වෙන විදිය. මෙතනින් සර්ච් කරලත් ගන්න පුළුවන් අපිට දැන් මෙහෙම ඔන්න ඔහොම සර්ච් කරාම ඔටෝම සර්ච් වෙනවා. ওই විදිහට අපිට SKU එක සර්ච් කරලත් ගන්න පුළුවන්. මේ ඔන්න ඔය විදිහට. ඒ වගේ මෙතන ස්ටොක් වැලියු එක පෙන්වන්නේ මේ යුනිට් කොස්ට් එක වැඩි කිරීම මේ ගානෙන් තමයි ස්ටොක් වැලියු එක පෙන්වන්නේ. එතකොට මෙතනින් අයිටම්ස් ඩිලීට් කරන්න පුළුවන් ওই විදිහට. ඩිලීට් කරාම ඩිලීට් වෙලා යනවා සහ මෙතනින් රිපෝට් එකක් ගන්න පුළුවන්. මේ එක්ස්පෝර්ට් කියන එක ඔබලා. එතකොට මේ හැම අයිටම් එකටම යුනික්ලි පේජ් එකක් හැදලා ඒ අයිටම් එකේ හිස්ටරි එක කොහොමද වෙනස් වුනේ කියන එකත් එක්ක ඔක්කොමගේ හැම අයිටම් එකකටම එනවා. දැන් මේවට හිස්ටරි නැහැ. මේ හිස්ටරි තියෙන ඒවාට මෙන්න මේ විදිහට විස්තරත් එක්ක ස්ටොක් වැලියු එක කොහොමද අප්ඩේට් වෙලා තියෙන්නේ. මේ ටෝටල් ස්ටොක් අයිටම්ස් ඒ විස්තර ඔක්කොම මෙතනට ජෙනරේට් වෙලා රිපෝට් එකක් විදිහට එනවා. ඔන්න ඔය විදිහට තමයි අපි පේජ් එක හරහා ස්ටොක් එක මැනේජ් කරගන්නේ.